ලෝකයේම නිහඬ වූ එක්තරා අඳුරු රාත්‍රියක අනාගතයේ දකින සුප්‍රසිද්ධ අනාගත වක්තෘවරියක වූ බාබා වංගා දැස් නොපෙනුනත් අහස දෙස බලා සිටියාය. ඇයගේ මුහුණේ තිබුණේ බියකරු අභිරහස් බවකි. ඇය මෙසේ මිමුණුවාය. කාලයේ පැමිණ තිබේ. සොබාදහම මිනිසාට එරෙහිව නැගී සිටුණු ඇත. ඇයගේ අනාවැකිය සැබෑ කරමින් මුළු අහසම එකවරම රතු පැහැ ගන්වමින් මහා ගිනි ජාලාවක් සහ දුමාරයක් සහිතව දැවන්ත උල්කාපාතයක් වලාකුළු සිදුරු කරගෙන පෘථිවිය දෙසට කඩා වැටුණි. පොළොවම සෙලවී ගියේය. එම කඩා වැටීමේ ප්‍රචණ්ඩත්වයෙන් සාගරය කෝපයට පත්විය. නිල් පැහැති මුහුද අහස උසට නැගෙන දැවන්ත සුනාමි රලක් බවට පත්විය. නගරයේ උස් ගොඩනැගිලි පවා යටකරමින් කිසිවකුට නතර කළ නොහැකි මහා ජලකඳක් රට තුළට ගලාගෙන එන්නට විය. මුළු නගරයම ලේ විලක් මහා විලාපයක් බවට පත්විය. මිනිසුන් තමන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා හිස් ලූලූ අත දුවන්නට වූහ. දරුවන් වැළඳගත් මව්වරුන්, බියෙන් ගැහිමින් කෑගසන මිනිසුන්, මරණයේ බිය ඉදිරියේ අසරණ වී වීදි දිගේ දිව ගියහ. ජලය මුළු නගරයම ගිලගනිමින් තිබුණි. නමුත් ඒ මහා විනාශය ජල රළ සහ සුම්බුන් මැද මුළු ලෝකයම මවිතයට පත් කරමින් එක් ආශ්චර්යයක් සිදුවිය. නගරයේ මධ්‍යයේ තිබූ උස් වූ සුදු පැහැති බුදු පිළිම වහන්සේ නමකට පමණක් කිසිදු හානියක් සිදු නොවීය. මහා සුනාමී රළ උන්වහන්සේ අසලින් ගලා ගියද උන්වහන්සේගේ සිරුරෙන් විහිදුණු රන්වන් ආලෝකය මුළු ප්‍රදේශයම ඒකාලෝක කළේය. බුදු පිළිම වහන්සේ නොසැලී ශාන්තව වැඩ සිටියහ. මහා ජලරළ බැසගිය පසු දිවිබේරාගත් මිනිසුන් කෙමින් මෙම ආශ්චර්යවත් බුදු පිළිම වහන්සේ අසලට රුක්වන්නට වූහ. තමන්ට ජීවිතය ඉතිරි කරදීම ගැන නෙත්වලින් කඳුළු කඩා හැලෙද්දී ඔහු තෙත් වූ පොළව මත දන ගැසූහ. සියලු දෙනාම එකතු වී දෑත් එක්කොට බුදු සමිඳුන් වන්දනාමාන කරන්නට වූහ. කළු වලාකුළු වියකි අහස පායන්නට විය. මහා විනාශයකින් පසු මිනිස් සිත් තුළ නැවතත් බලාපොරොත්තුව සහ සාමය උදාවිය.